වැටෙන සද්දයක්. අනේ අර දඹල ටික වන්නානේ. ඒක නැද්ද ඔය ඇහුනේ? දඹල ටික වෙන්න බෑනේ. මේ මට ඇහුනේ දැන් මේ යකඩ කෑල්ලක් වඩන සද්දයක්. හරි ඉතින් දඹල වල යකඩ තියනවනේ. අනේ මේ පඬිතයා මේ කොහොම හරි කමන්නේ පරිස්සමට උයන්න ඕනි හරිද? අම්මා આવොත් එහෙම මටත් ගුටි ගන්න වෙන්නේ. මේ අක්කේ ඉස්සල්ලාම මාළුවට තෙල් දාන්න ඉස්සල්ලාම නක් දාන්න ඕනේ. අබ්බ ටිකක් දාලා ඊට පස්සේ සුදු ලුණු කරපිංචා ටික දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරන්න. හා මං එනවා. මේ මං එන්න ඕනිද? නෑ නෑ ඕන්න. අම්මා කියන අර චුටි අත තියෙන ඒ බෝතල නේද? ඔව්. අම්මා ඔයාගේ මාළුවෙක් නම් මාර සුවඳයි නංගියා. ආරයා කන්න. ආයක්ක. බඩ පැලෙන්න ගෑවා. ඔනේ නංගියෝග මාළුවෙක් නම් මාර රසයි ඈ. ඒකනේ කියන්නේ. මේ හැබැයි හදලාම ඔක පුරුද්දට වාන් තියාගන්නවා. අනේ නංගියා අර මාළුන්ට මාළු කැම ටිකක් දාන්නකෝ බඩගින්න යන එපා. බෝතලේ. කොහොමද බලන්න? කොහොනේ මාළු කෑම බෝතලේ නෑනේ මෙතන. කොහෙන්ද තිබ්බා? මේ තියෙන්නේ මාළු කෑම බෝතලේ. කවුද මේ කුස්සියෙන් ගටින් තිබ්බේ? පිස්සු ගානේ මේ මාළු කෑම බෝතලේ ඔයා අබ්බ කියලා දැම්මේ මේ මාළු කෑම බෝතලේද වෙන්නේ නැති අයියෝ ඒ උනාට අක්ක රහට තිබ්බ නේද ඔනේ මේ ඒකේ උමද කොටස් දෙන්න